වාහන ලෝකයේ පෙරලියක් ඇති කරපු සමාගමක් තමයි Honda කියන්නේ. ඉතින් Honda සමාගමෙන් 1987 නිෂ්පාදිත Honda Intake Dra වාහනය ගැන තමයි අද අපි කතා කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. Honda Intake Dra වාහනය ජෙනරේෂන් 4කට වෙන් වෙනවා. ඒ තමයි 1986 ඉඳලා 1989 වෙනකන් පළවෙනි ජෙනරේෂන් එක. 1989 ඉඳන් 1993 වෙනකන් දෙවෙනි ජෙනරේෂන් එකත් 1993 ඉඳන් 2001 වෙනකන් තුන්වෙනි ජෙනරේෂන් එකත් 2001 ඉඳන් හතරවෙනි ජෙනරේෂන් එකත් පටන් ගන්නවා. ඉතින් අද අපි කතා කරන මේ කාර් එක 1987 නිෂ්පාදිත Intake Dra පළවෙනි ජෙනරේෂන් එකට අයත් කාර් එකක්. මේ කාර් එක Honda සමාගම තාරුණ්‍ය ජව ඉලක්ක කරගෙන නිපදවූ රථයක්. මොකද මේ කාර් එකේ තියෙන ස්පෝර්ට් ලුක් එක සහ මේකේ තියෙන පවර් එකට. අද අපි කතා කරන මේ කාර් එක දොර 4 1.6 ලීටර් 16 valve 4 cylinder කාර් එකක්. ඊට අමතරව බොඩි එක ටිකක් මොඩිෆයි කරපු කාර් එකක්. ඉස්සර නයිට් රයිඩර් කාර් එක බලලා තියෙනවා නම් ඒ කාර් එකේ තියෙන head up light තමයි මේ Honda Intake Dra කාර් එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු මොනවද මේ කාර් එකේ තියෙන ඔප්ෂන් කියලා. මුලින්ම කාර් එකේ headlight head up halogen light විදියට තමයි මේ කාර් එකට දීලා තියෙන්නේ. headlight වලට පහළින් signal light සහ මැද්දෙන් Honda badge එකත් ඇවිත් තියෙනවා. ඉතින් අපි අද කතා කරන මේ කාර් එකට වඩාත් හොඳින් ගැලපෙන බොඩි කිට් එකක් සවි කර තියෙනවා. ඒකින් මේ කාර් එකට හොඳ ස්පෝර්ට් ලුක් එකක් එක් වෙනවා. මේ කාර් එකේ වීල් වලට ඇලොයි වීල් පාවිච්චි කරලා නැහැ. ඒ වුණාට මේ කාර් එකේ රිම් වලින් මේ කාර් එකට හොඳ අපියරන්ස් එකක් අරගෙන තියෙනවා. ඊට අමතරව මේ කාර් එකේ ඇතුළත ඔරිජිනල් විදිහට තමයි තියෙන්නේ. මේ කාර් එකේ power mirror, power shutter කියන ඔප්ෂන් නැවිත් නැහැ. full manual තමයි ඔරිජිනල් ඇවිත් තියෙන්නේ. අපි දැන් බලමු මේ කාර් එකේ පිටිපස්ස. ඇත්තටම මේ කාර් එකේ තියෙන බොඩි කිට් එක නිසා මේ වාහනේ පිටිපස්ස අපියරන්ස් එකත් ස්පෝර්ට් පෙනුම තවත් වැඩි කරනවා. ඊට අමතරව මේ කාර් එකේ ස්පොයිලර් එක නිසා කාර් එකට වෙනම පෙනුමක් එක් කරනවා. ඉතින් දැන් අපි බලමු මේ කාර් එකේ සවුන්ඩ් එක මොන වගේද කියලා. හරි. ඔයාලා මේ කාර් එකේ සවුන්ඩ් එක ඇහුවනේ. ඉතින් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ කාර් එකේ සවුන්ඩ් එක කොහොමද සහ අද අපි කතා කරපු Honda Intake Dra කාර් එකේ ඔයාලා කැමති මොන ඔප්ෂන් එකකටද කියලා. එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු. ඊට කලින් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා යන්න අමතක කරන්න එපා. මොකද ඉස්සරහට එන වීඩියෝ දාපු ගමන් ඔයාලට පෙන්වන්නේ bell icon එක ක්ලික් කරාම. ඉතින් ඔයාලට සුබ දවසක්.